ආයුබෝවන් සුබ දවසක්. The Creature සිංහල YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ස්කූවියා සෙම්පර්විරන්ස් එහෙමත් නැත්නම් රෙඩ්වුඩ් ශාකය ගැන. දැන් මම කතා කරන්න යන්නේ මේ රෙඩ්වුඩ් ශාකයේ ජීවන චක්‍රය ගැන. රෙඩ්වුඩ් ගස ආරම්භ වෙන්නේ මව් ශාකය විසින් නිපදවන පිරිමි සහ ගැහැණු බීජ කේතු වගේ. මෙම කේතු ශ්‍රීත ඍතුවේ අගභාගයේ සිට වසන්තය දක්වා වර්ධනය වෙනවා. දැන් අපි බලමු රෙඩ්වුඩ් බීජ ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. පියාපත් සහිත බීජ ප්‍රධාන වශයෙන් සරත් ඍතුවේ අගභාගයේ හෝ ශ්‍රීත ඍතුවේ මුල් භාගයේදී ව්‍යාප්ත වෙනවා. ලැබුගිනි වැනි තත්ත්වවලදී මව් ශාකය විසින් බීජ ව්‍යාප්තිය උත්තේජනය කරනවා. දැන් අපි බලමු මෙම බීජ ප්‍රරෝහණය වෙන්නේ කොහොමද කියලා. නියමිත පරිදි තෙතමනය, පස, ප්‍රමාණවත් ආලෝකය, ජල සැපයුම හා වායු සංසරණය ලැබෙනවා නම් බීජ ප්‍රරෝහණය වී පැළ බවට පහසුවෙන් පත් වෙනවා. බීජ පත්‍ර සහිත වූ පැළ සහ යම්තාක් දුරකට වර්ධනය වූ පැළ ඇතැම් විට සතුන්ගේ ආහාර බවට පත්වීමෙන් හෝ දුර්වල පාරිසරික තත්ත්ව නිසා පැළ වැඩීමට ගතවන කාලය වෙනස් වෙනවා. නොනැසී පැවතුණු බීජ පැළ වර්ධනය වේ. ශාක විශේෂය අනුව වර්ධන වේගය වෙනස් වෙනවා. රෙඩ්වුඩ් යෝධයින් කුඩා අවදියේදී කේතුකාර හැඩයක් ගන්නවා. රෙඩ්වුඩ් ගසක් පරිණත වීමට වසර ගණනාවක් ගත වෙනවා. කාලයත් සමග ගසේ අතු පහත් වේ. ගසේ අග්‍රයට හොඳින් හිරු එළිය ලැබෙන නමුත් අනෙක් කොටස් වලට හිරු එළිය නිසි පරිදි නොලැබීමෙන් කඳෙහි පහළින් පවතින අතු ක්‍රමයෙන් වියලී මිය යයි. කඳෙහි උසින් වැඩි කොටසක් අතු වලින් තොරයි. කුඩා කල කේතුකාර ස්වරූපයක් ගත් ශාකාග්‍රස්තය වර්ධනය වන විට ක්‍රමයෙන් පරිණත වී වඩාත් වටකුරු ගෝලාකාර පෙනුමක් වර්ධනය. දැන් අපි කතා කරමු රෙඩ්වුඩ් ශාකයක් කොච්චර කල් ජීවත් වෙනවද කියලා. සාමාන්‍යයෙන් රෙඩ්වුඩ් ගසක් අවුරුදු 1000 සිට අවුරුදු 2000 දක්වා වැඩි කාලයක් ජීවත් වෙනවා. ඒ වගේම යෝධ ස්කූවියා වැනි විශේෂ වසර 3300ක් පමණ ජීවත් වෙනවා. මම ඔයාලට රෙඩ්වුඩ් ගසක ආයු කාලය තීරණය කරන හැටි මේ වීඩියෝ එකෙන් පෙන්නලා දෙනවා. ගසක වර්ධක වලලු මගින් එම ශාකයේ ආයු කාලය තීරණය කරන්න පුළුවන්. ජීවී ගසක ආයු කාලය මැනීමට පැන්සලක ගණකමින් යුත් කූරක් ප්‍රමාණයේ කොටසක් ශාකයට හානි නොවන පරිදි ලබා ගන්නවා. මියගිය ගසක නම් කැපූ කඳින් වර්ධක වලලු ගණනය කරන්න පුළුවන්. දැන් අපි බලමු රෙඩ්වුඩ් ගසක් තම වර්ගය බෝ කරන්නේ කොහොමද කියලා. රෙඩ්වුඩ් ගස් ක්ලෝනකරණය මගින් අලිංගික ප්‍රජනනය සිද්ධ කරනවා. කඳේ හෝ මූල පද්ධති වලින් පැලවීමෙන් මේවා අලිංගිකව ප්‍රජනනය කරනවා. මෙම ක්ලෝනකරණය වූ පැළ ජානමය වශයෙන් මව් ශාකයට සර්වසම වන අතර තනි ජානමය පරම්පරාවක් වසර ගණනාවක් තිස්සේ පවත්වා ගැනීමට ඉවහල් වෙනවා. රෙඩ්වුඩ් ශාකය බීජ මගින් ලිංගිකව ප්‍රජනනය සිද්ධ කරනවා. මෙසේ මව් ශාකය වටා විසිරී ඇති බීජ පැලවීමෙන් මව් ශාකය වටා මුදු ආකාර හැඩයකට නව පැළ ඉදිවේ. අපි දැන් බලමු රෙඩ්වුඩ් ගහ මෙච්චර කාලයක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. රෙඩ්වුඩ් ගසක දිගු ආයු කාලයට හේතු වන්නේ ඝනකම් පොත්ත. එය ගින්නෙන් කෘමීන්ගෙන් ආරක්ෂාව සපයනවා. රෝගවලට එරෙහිව වැඩීමට උපකාරී වෙනවා. පරිණත ගස් අඩි 300කට වඩා විශාල වන අතර වසර 1000 සිට 2000කට වඩා වැඩි ආයුෂයක් වළඳනවා. දැන් අපි බලමු රෙඩ්වුඩ් ගසක වර්ධනයට අවශ්‍ය සාධක මොනවද කියලා. රෙඩ්වුඩ් ගස් වර්ධනයට ස්වදේශික වාසස්ථාන අනුකරණය කරන නිශ්චිත පරිසරයක් අවශ්‍ය වෙනවා. මීටත් අමතරව තෙතමනය හොඳින් පවතින ගැඹුරු සහ පොහොසත් පසක් මෙන්ම වල් පැලෑටි පාලනය සහ තද සුළං හා දැඩි හිම වලින් ආරක්ෂා වීමෙන් නිසි පරිදි වැඩීමට හැකියාවක් ලැබෙනවා. අපි දැන් මේ සාධක ගැන වෙන වෙනම කතා කරමු.
රෙඩ්වුඩ් ගස් තෙතමනය සහිත සිසිල් ප්‍රදේශවල හොඳින් වැඩෙනවා. ෆැරන්හයිට් අංශක 40ත් 70ත් අතර මධ්‍යස්ථ උෂ්ණත්වයක් මෙන්ම මිලිමීටර් 1000 හෝ ඊට වැඩි වර්ෂාපතනය රෙඩ්වුඩ් ශාකය වර්ධනය සඳහා වඩාත්ම උචිත වෙනවා. වියලි ගිම්හාන මාසවලදී වෙරළබඩ මීදුම පැවතීම ඔවුන්ගේ වර්ධනයට බෙහෙවින් දායක වෙනවා. ඒ සමයේදී ශාකපත්‍ර මගින් වන උත්සේදනය අවම මට්ටමක පැවතීම මීට හේතු වෙනවා. ජලය විශේෂයෙන් මුල් වසර කිහිපය තරුණ ගස් සඳහා ගිම්හාන මීදුම නැමැති ප්‍රදේශවලට නිරන්තරයෙන් ගැඹුරු ජල සැපයීමක් අත්‍යවශ්‍ය වෙනවා. සෑම විටම පස ජලයෙන් තෙත් විය යුතුයි. නමුත් ජලයෙන් යට වී නොතිබිය යුතුයි. පස වයනය හා ජල අපවාහනය හොඳින් පවතින ගැඹුරු ලෝම පසක් වඩාත් සුදුසුයි. පසට තෙතමනය රඳවා තබාගත හැකි විය යුතුයි. පෝෂක ද්‍රව්‍ය බහුල කාබනික ද්‍රව්‍ය වලින් පොහොසත් පසක් වීම අත්‍යවශ්‍යයි. සිටුවීමේදී කොම්පෝස්ට් හෝ පිට් පාසි එක්කර පසේ ගුණාත්මය වැඩි දියුණු කිරීමට හැකි. pH අගය රෙඩ්වුඩ් ශාක වර්ධනය සඳහා pH අගය 5.5ත් 7ත් දක්වා පස වඩාත් යෝග්‍ය වෙනවා. තරමක් ආම්ලික පසට රෙඩ්වුඩ් ශාකය වැඩි කැමැත්තක් දක්වනවා. හිරු එළිය තරුණ ගස් සෙවණට ඔරොත්තු දෙන නමුත් ශක්තිමත් මූල වර්ධනයට හිරු එළිය අත්‍යවශ්‍ය වෙනවා. වල් පැල පාලනය පරිසරයේදී ස්වභාවිකවම වල් පැල පාලනය සිද්ධ වෙනවා. ඒ හිරු එළිය පොළව මතට පතිත නොවීම නිසා වල් පැල ඇටි වර්ධනයට අවශ්‍ය සාධක නොලැබී යාම නිසා. නමුත් කෘත්‍රිම වනාන්තර ඇති කිරීමේදී පැලය මීටර් 2ක්වත් උස් වනතුරු වල් පැල අතින් ඉවත් කිරීම කළ යුතුයි. පොහොරයේදීමේදී බීජ මූල මැරීමට හේතු වන උණුසුම් පොහොර භාවිතා නොකළ යුතුයි. පස තුළ තෙතමනය ආරක්ෂා කර ගැනීමට කාබනික වසුන් යෙදීම කළ හැක. මීට අමතරව තරුණ රෙඩ්වුඩ් පැල හාවන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කළ යුතුය. මෙම නිශ්චිත තත්ත්වයන් ලැබීමෙන් රෙඩ්වුඩ් බීජයක් පැලවී වසර 6ත් 8ත් ආරම්භක මන්දගාමී ස්ථාපන කාලයක් ගතකොට වේගවත් වර්ධන අවධියකට එළඹෙනවා. මේ කාලය තුල රෙඩ්වුඩ් ගස වසරකට අඩි 2කට වඩා වැඩියෙන් වර්ධනය වෙනවා. දැන් අපි කතා කරමු රෙඩ්වුඩ් ශාක වලින් ජෛව පද්ධතියට තියෙන වැදගත්කම් ගැන. කාබන් තිර කිරීම හා අගුළු දැමීම රෙඩ්වුඩ් වනාන්තර වෙනත් ඕනෑම වනාන්තරයකට වඩා ආකාරයකට වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ගබඩා කරන අතර දේශගුණ විපර්යාස වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව මෙවුන්ට තිබෙනවා. ඔවුන්ගේ දිගාය කාලය සියවස් සහ සහස්‍ර ගණනාවක් තිස්සේ කාබන් ඩයොක්සයිඩ් අගුළු දැමීමට රෙඩ්වුඩ් ගසකට හැකිය. රෙඩ්වුඩ් ගස් කපා දැමීමෙන් එම කාබන් ඩයොක්සයිඩ් නැවත චක්‍රය වෙත මුදා හැරීම සිද්ධ වෙනවා. ජලයේ ගුණාත්මක බව කළමනාකරණය කරනවා. රෙඩ්වුඩ් වනාන්තර ස්වභාවික ජල පෙරහන් ලෙස ක්‍රියා කරනවා. ඒවායේ පුළුල් මූල පද්ධතිය පස ස්ථාවර කරමින් කාදනය වළක්වනවා. වැසි ජලය ගැලුන් ට්‍රිලියන ගණනක් පිරිසිදු කරනවා. වාසස්ථාන හා ජෛව විවිධත්වය පැරණි වර්ධනය වන රෙඩ්වුඩ් වනාන්තර වියනෙහි ඉහළින් දක්නට ලැබෙන අද්විතීය ජීවීන් හා විවිධ විශේෂවලට අද්විතීය ඔරොත්තු දෙන වාසස්ථානයන් සපයනවා. වෙනස් වන දේශගුණයේදී සතුන්ට රැකවරණය සපයනවා. දැන් අපි කතා කරමු රෙඩ්වුඩ් ශාකවලට තියෙන තර්ජන මොනවද කියලා. දේශගුණ විපර්යාස පැරණි වර්ධනය වෙමින් පවතින රෙඩ්වුඩ් ගස් වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ මට්ටමක පැවතුනද තවමත් නියඟය අධික තාපය හා නිතර ඇතිවන දැඩි දැවුගිනි නිසා මෙම ශාක මරණයට පත්වෙනවා. ආන්තික කාලගුණය බලවත් කුණාටු වැනි තත්ත්වවලදී රෙඩ්වුඩ් යෝධයින් හානියට පත්වෙනවා. මීට ඔවුන්ගේ විශාලත්වය හේතු වෙනවා. උස්ගස් පහසුවෙන් කඩා වැටෙන්නේ සුළඟේ දැඩි බලපෑම හේතුවෙන්. අපි දැන් කතා කරමු අපි මේ රෙඩ්වුඩ් ශාක ආරක්ෂා කරන්න ඕනේ ඇයි කියලා.
පොදුවේ ගත්තහම රෙඩ්වුඩ් ශාක දේශගුණ විපර්යාස සඳහා තීරණාත්මක ස්වභාවික විසඳුම් ලබා දෙනවා. ජෛව විවිධත්වයට සහාය වෙනවා. පිරිසිදු ජලය සපයනවා. මිනිස්සුන්ට ශාරීරික හා මානසික සුවය ලබා දෙනවා. ඉතින් අද මම කතා කළේ රෙඩ්වුඩ් ශාකය ගැන. මෙපමණ වෙලාවක් මාගේ නාලිකාවත් එක්ක රැඳෙමින් ජෛව ලෝකයේ අපූර්වත්වය ගවේෂණය කරන්න එක් වූ ඔබ සැමට ස්තුතියි. තවත් සොඳුරු ගවේෂණයකින් හමු වන තෙක් ඔබට සුබ දවසක්.